කොහොමද මිස්? ඔන්න ඉතින් දැන් නම් මට තරහ යනවා. හරි සෝරි නේත්‍රා. එන්න සාගර ඇතුළට අපි තේ එකක් බොමු. අනේ බෑ නේත්‍රා, මම දැන් යන්න ඕනේ. අනේ ඇයි ඒ? අද රෙස්ටුරන්ට් එකේ ඕඩර්ස් වැඩි. ඒකයි. මම අනිවාර්යෙන් මෙන්නම් තේ එකක් බීලා යන්න. එහෙනම් හෙට එනවද? ඕඩර් එකක් දාන්නකො එන්න පුළුවන් වෙයි. හාකෝ. මම එහෙනම් ගිහින් එන්න. හරි. එයා මොනවද හිතේ හිර කරගෙන මාත් එක්ක කතා කරන්න කියලා මට හිතුණා. මන් දන්නවා මම හොඳ අවස්ථාවක් නැති කරගත්තේ කියලා. හැබැයි මේක ඒකට වෙලාව නෙමෙයි. ඇයි මේ කොල්ලව මට මෙච්චර දැනෙන්නේ? අනේ මන්දා. හෙලෝ අම්මේ කියන්න. ඔව් අම්මේ, මම මේ ඩිලිවරි එකක් අරන් ගිහින් එන ගම. තාම වැඩට ඇවිල්ලා දවස් කීයද අම්මේ? තාම පඩියක් නැහැ. අම්මා ඉන්නකෝ, මං ඇඩ්වාන්ස් එකක් හරි ඉල්ල ගන්න බලන්න. හරි අම්මේ, බුදු සරණයි, පරිස්සමෙන් ඉන්න. හෙලෝ මචං ඉක්මනට වරෙන් තව ඩිලිවරි එකක් තියෙනවා. හරි මම මේ එන ගමන් ඉන්නේ ළඟ. හරි පරිස්සමෙන් වරෙන්. ගෙදර ප්‍රශ්න රස්සාවේ තියෙන බර මේ හැමදේම නොසෑහෙන්න දැනෙන්න අරගෙන තියෙන කාලයක් මේ ගෙවෙන්නේ. මහන්සිය නොබල වැඩ කරන්න ඕන කියන එක මම හිතට අරගෙන තිබුණේ. ඒ නිසා මට ආයි හැරෙන්න බෑ. මම මේ ගේම ගහන්නම ඕනේ. මොකෝ බං මේ ගල් ගහලා වගේ ඉන්නේ? නෑ බං, මොකුත් නෑ. මොකුත් නෑ කියන්නේම මොනවා හරි තියනවා කියන එකනේ. කියපන් පුළුවන් උදව්වක් නම් කරන්න. ප්‍රශ්නේ කියන්නේ බං, අම්මා නංගිට ඉස්කෝලේට අවශ්‍ය කරන පොත් වගේක් ගන්න ඕනේ කියලා සල්ලි ටිකක් ඉල්ලුවා. මල් ළඟ තාම සල්ලි නෑනේ බං. මොනවා කරන්නද කියලා හිතා ගන්න බෑ. ඉතින් බං අහන්න එපා. පොඩ්ඩක් ඉඳපන්. මේ ගිහින් දාලා වරෙන්. අඩෝ, උඹට තියනවද බං? මට එහෙම සල්ලි ලොකුවට හදිස්සියක් නැහැ. උඹ පඩි ගත්තම තියා. අඩෝ තෑන්ක්ස් බං. හරි ගිහින් දාලා වරෙන්. මේ නොදන්න කොළඹ ඇතුලේ මට උදව් කරන්න කියලා හිටපු එකම කෙනා දිලු. ඌ හිටපු නිසා මම ප්‍රශ්න වලින් ටිකක් හරි බේරිලා හිටියා. හලෝ, ඉතින් කොහොමද? මම ඔයාව හෙව්වේ. ඔන්න ඉතින් මං ආවා. ඉතින් අදත් ජූස් එකක් බොමුද? සීයයිනි තියෙන්නේ. අනේ මේ ඒ සීයෝ යා තියාගන්න. ඉන්න මං අරන් එන්න. අද බොමු කොමඩු එකක්. බඩගිනි නැද්ද? ජූස් බිබී ඉන්නේ. දැන් ඉතින් කෑම කන්නේ රැට තමයි. ඇයි ඒ? එහෙම තමයි. අපි කෑම කන්නේ උදේටයි රැටයි විතරයි. ඒ ඇයි? බඩගිනි නැද්ද? බඩගිනි නැතුව නෙමෙයි අයියේ. 3 වේලක් උයන්න අපේ අම්මට සල්ලි නැහැ. එතකොට තාත්තා? තාත්තව මන් දැකලවත් නැහැ. ඇයි? මාව හම්බෙන්නිද්දී තාත්තම්මව දාලා ගිහිල්ලා.
අයියෝ හරි හරියනේ දුක් වෙන්න එපා මං හොඳින්. ඔයා ඕක බොන්නකෝ මං ඉක්මනට එන්න. මෙන්න මේ මොනවද? ඔයාට කෑම එක ගිහිල්ලා අම්මත් එක්ක කන්න. අනේ අයියේ ඔයාට මගෙන් කරදරේ නේද? එහෙම නෑ නංගි. ඔයාට ගොඩක් ස්තුතියි අයියේ. මම එහෙනම් යන්න. පරිස්සමින් යන්න. ඔය ජොබ් එකටක් කෙලව ගන්න හදන්නේ. ඇයි ඒ? බොස් දැක්කොත් උඹට ගෙදර යන්න වෙන්නේ. මම වැරද්දක් කළේ නෑනේ. මම මේ කෑම එකට අතින් සල්ලි ගෙවනවා නම් ප්‍රශ්නයක් නෑනේ. ප්‍රශ්නයක් වෙන්නේ දැන් නෙවෙයි පස්සේ. හරි හරි ඒක පස්සේ බලාගමු. ඒ චූටි නංගි එදා මැනේජර්ගේ කතාව අහගෙන ඉඳලා එයාට ගොඩක් දුක හිතෙන්නේ නැති. එයා මට මගේම නංගි කෙනෙක් වගේ දැනුණු පුංචි කෙල්ලෙක්. හෙලෝ හෙලෝ ඔයා කොහෙද ඉන්නේ සාගර? රෙස්ටෝරන්ට් එකේද? නෑ නෑ මම මේ ඩිලිවරි එකක් දෙන්න යන ගම. අනේ තරහ නැතුව කවුද මේ කියලා කියන්න පුළුවන්ද? අනේ අනේ දැන් මම වඳුරන්නයි කියලා නම් කියන්න එපා ඔන්න. අනේ මේ නම්බර් එක මම දන්නේ නෑනේ. මම නේත්‍රානේ. අනේ සෝරි කියන්නකෝ ඉතින්. මොනා හරි ඕඩර් කරගන්න තියනවද? එහෙම දෙයක් නෙමෙයි. ඔයාට පුළුවන් නම් අපේ ගෙදරට එනවද? ඇයි ඒ? නැහැ මට ඔයාට වැදගත් දෙයක් කියන්න තියෙනවා. හරි එහෙනම් මට පොඩි වෙලාවක් දෙන්නකෝ මං එන්න. මම බලන් ඉන්නවා. බොස්ට මොනා හරි ආරංචි වෙලා සාගර ගැන. ඌ ගැන මොනවා ආරංචි වෙන්නද? අර පොඩි කෙල්ලට කැම දීපුවෙක් ගැන එහෙම. ඔබ දන්නවනේ බොස් ආයේ දේවල් වලට කැමති නෑ කියලා. ප්‍රශ්නයක් වෙයිද දන්නේ නෑ ඉතින්. ඒක ඉතින් ඌගේ අතින් සල්ලි දීලා අරන් දුන්නා කියලා අපිට එපා කියන්න බෑනේ බං. අනේ මන්ද ඉතින්. මට ඇහුනේ එහෙම කතාවක් යනවා. ඕක අනිවාර්යෙන් අර කේලමා තියපු ගින්න. කවුද? අර සංජීවද? වෙන කවුද ඉතින්? මිනිහත් එක්ක තමයි බොස් කතා කරේ ඒ වෙලාවේ. ඒකනේ මං කිව්වේ. ඕකට තව එකෙක් දිනු වෙනවා බලන් ඉන්න බෑ. අපි ගැනත් කිව්වේ ඔහොම තමයි. අනේ මන්ද බං.
කෝකටත් අපි සාගරට මේ ගැන කියලා තියමුද? උඹ කියන්න යන්න එපා මං ෂේප් එකේ කියන්න. මම එහෙනම් යනවර පැත්තට. උඹ අනිවාර්යෙන් ඒක කියපන්. නැත්තම් පව් ඌ. හරි හරි මං ඒක බලන්න. මගේ අම්මේ තාත්තේ මගෙත් එක්ක නැතුව දැන්ට අවුරුදු 2කමාරක් විතර ඇති. එයාලා කොහෙද ඉන්නේ? මගේ අම්මේ නිව්සීලන්ඩ් වල ඉන්නේ. අප්පච්චි ඉන්නේ ඕස්ට්‍රේලියාවල. ඒ කියන්නේ ඔව් සාගර. ඔයා හිතුවා හරි. එයාලා සෙපරේට් වෙලා ඉන්නේ. එතකොට ඔයා මේ ගෙදර තනියම දින්නේ? නෑ. මමයි මගේ නංගි. එයා මට වඩා අවුරුදු 2ක් බාලයි. කෝ දැන් නංගි? එයා කෝස් එකක් කරනවා. එනකොට ටිකක් රෑ වෙනවා. එතකොට ඔයාලට ජීවත් වෙන්න සල්ලි? අම්මයි අප්පච්චි දෙන්නම අපිට සල්ලි එවනවා. ඒ දේවල් වලින් නම් අඩුවක් නෑ. ඒ සල්ලිම නෙමෙයි සාගර සතුට කියන්නේ. ඇත්ත. මං ඒක පිළිගන්නවා. අම්මගේ තාත්තගේ ප්‍රශ්නෙන් පස්සේ මම තීරණය කළා මගේ ජීවිතේට කසාදයක් අවශ්‍ය නැහැ කියලා. හැබැයි ඒ තීරණය එක කෙනෙක් නිසා වෙනස් වෙලා තියෙන්නේ. ඒ කියන්නේ මම දැන් කෙනෙක්ට ආදරය කරනවා. හැබැයි එයා දන්නේ නැහැ මම එයාට ආදරේ කියලා. එයා හිතන්නේවත් නැතිවේ මම එයාට එච්චර ආදරය කරනවා කියලා. ඉතින් අපි එයාට කියමු. එයා සතුටු වෙයි ඒක දැනගත්තා. ඇත්තටම සතුටු වෙයිද? ඔව්. මිස් වගේ කෙනෙක්ට කවුද ඉතින් අකමැති වෙන්නේ? ඇයි ඔයා එහෙම කියන්නේ? මිස්ගේ ලස්සනට ගතිගුණවලට කවුද අකමැති වෙන්නේ? සාගර වුණත් මිස් මම අහන්නේ සාගර වුණත් කැමති වෙයිද මට? විහිළු කරන්න එපා මිස්. මම මේ ඉන්න විදියට මට කවුද කැමති වෙන්නේ? මේක විහිළුවක් නෙමෙයි සාගර. මේක කොහොමද උනේ කියන්නේ මම දන්නේ නැහැ. හැබැයි මට දැනන විදියට මම මේ වෙද්දි සාගර ගැන ගොඩක් හිතනවා. මම සාගරට ආදරේ. මම සාගරට ගොඩාක් ආදරේ. තවදුරට මට මේක කරන්න බෑ සාගර. මේක ආයතනයක්. ආයතන නීති රීති වලට අනුකූලව වැඩ කරන්න බැයි නම් අපිත් එක්ක කීයටත් වැඩ කරන්න බෑ ඔයාට. දිලු, ඔයා දන්නවනේ මේ තියෙන නීති රීති ගැන? අපි වැඩ කරන පිළිවෙල. මට කරන්න දෙයක් නෑ සාගර. සාගරට තවදුරටත් මේ රස්සාව නෑ. දැන් සාගර ගිහිල්ලා වෙන ජොබ් එකක් හොයාගන්න. දිලු, මෙයාගේ බයික් එකේ අතුරයි යුනිෆෝම් එකයි ගන්න.
අදම මෙයාවල දාන අදම. මම කියන්න පුළුවන් හැම විදිහකටම කිව්වා වැඩක් නෑ බං. කමක් නෑ බං. ඕවහම තමයි. මට තියෙන දුක ජීවිතේ අලුතින් පටන් ගන්න හදත්තිම මෙහෙම දෙයක් සිද්ධ වෙච්ච එක ගැන. වැඩි හිතන්න එපා බං. අපි ජොබ් එකක් බලමු. මං කොහොමද බං නේත්‍රට මේ දේවල් කියන්නේ? රස්සාවනේ නැති වුණේ. ඔබ තාම ජීවත් වෙනවනේ. ඕවා වැඩි ඔලුවට දාගන්න එපා බං. ඒ පොඩි කෙල්ලව ආයි දැක්කෙත් නෑ බං. මට මගේ නංගි වගේ ඒ කෙල්ල. හිතන්න එපා බං. මට ඔයාව හම්බ වෙන්න ඕන. මම දැන් එන්නද? එන්න සාගර මම ගෙදර ඉන්නේ. හරි ඉන්න. සාගර පොඩි ප්‍රශ්නයක්. හරි එන්නකො ඇතුළට. මොකක්ද ප්‍රශ්නය? මගේ ජොබ් එක නැති වුණා. මොකක්? ඒ මොකද? බොස් කිව්වා ආයි රස්සාව නෑ කියලා. එක එක බොරු කේලම් කියලා මං හිතන්නේ. දැන් ඉතින් මොකද කරන්නේ? මටත් හිතා ගන්න බෑ. හිතන්න එපා ළමයෝ. ජීවිතේ හැටි එහෙම තමයි. අපි අලුත් දෙයක් try කරමු. ඔයාට ඒක ගැන ප්‍රශ්නයක් නැද්ද? ඒ කියන්නේ මං හිතුවේ මගේ රස්සාව නැති වුණා කිව්වම ඔයා මාව අතාරී කියලා. අනේ මේ ඔයාගේ රස්සාවවත් වෙන දේවල්වත් මට වැදගත් නෑ. මට වැදගත් වෙන්නේ ඔයාව. ඔයා බින්දුවට වැටුණුනත් මම ඉන්න ඔයා එක්ක. මාව අතාරින්නේ නෑ නේද? කීයටවත් නෑ.